අපි සාකච්ඡා කරේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවැනි අදියර කටයුතු සංවර්ධන කටයුතු සිදුවෙන ආකාරය ඒ වගේම රත්මලාන ගුවන් තොටුපළ නැවත යථා තත්ත්වයට පත් කළ හැකි ආකාරය ඒ වගේම මත්තල ගුවන් තොටුපළට මොකද්ද වෙන්නේ කියන එක සහ මේ හරහා රටට එන සංචාරකයන් වැඩි කර ගැනීමේ ඒ වගේම ගුවන් යාන ප්‍රමාණය වැඩි කර ගැනීම ඒ හරහා ආදායම් වැඩි කර ගන්න විදිය තමයි අපි සාකච්ඡා කරේ. විශේෂයෙන්ම මේ සමාගම් වලට විශාල කාර්යයක් තියෙනවා. අපි ණය නොගෙවන රටක් විදියට 2028 දී ණය ගෙවන්න ආරම්භ කරාම විශාල මුදල් ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. අලුත් ආදායම් මාර්ග අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ආයතන දෙකට විශාල කාර්යභාරයක් තියෙනවා. රටට අලුතෙන් ඩොලර් ගෙන එන්න සංචාරකයන්ගේ හරහා ඩොලර් වියදම් කරවන්න ඒ සඳහා අවශ්‍ය මග විවර කිරීමේ කටයුතු. ඒ නිසා ඔවුන්ගේ සැලසුම් ඒ වගේම ඒ සැලසුම් ක්‍රියාත්මක කරන ආකාරය සහ පිළිබඳව සාකච්ඡා කරා. විශේෂයෙන්ම ඔවුන්ට අපි උපදෙස් ලබා දුන්නා. ඒ හරහා එන මූල්‍ය ප්‍රතිලාභය පිළිබඳවත් ගණනය කිරීමකට ලක් කරලා එවැනි සැලසුමකුත් හදන්න කියලා. මම හිතන්නේ මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වගකීම තමයි මේ කාරක සභාව යටතේ තියෙන විශාල ආයතන ගණනාවක් තියෙනවා. ඒ ආයතන වලට සමහර ආයතන ලාභ උපයනවා. ඒ උපයන ලාභය වැඩි කිරීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අපි ඔවුන්ව මඟ පෙන්වන්න ඕන. ඔවුන් දැනට ලබන ලාභය වැඩි කරන්න. ඒ වගේම ලාභ නොලබන ලාභ ලබන සමාගම් යටතේ තියෙන සමාගම් ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය සහ මෙහෙයුම් තීරණ ගැනීම සඳහා ඔවුන් යොමු කිරීම තමයි අපේ බලාපොරොත්තුව.